come, she's already awake. Tail wagging hard. My second home luxury pet resort එකේ මේ වගේ rooms තියෙනවා 140ක් ඔක්කොම AC room තියෙන්නේ. අද මට කරන්න තියෙන්නේ මේ rooms ටික clean කරන්න. බලමු අපි කොහොමද කියලා මේ hotel එකේ rooms ටික clean කරන්න. hotel එකක් කිව්වට මේක dogs ලා ඉන්න hotel එකක්. මෙන්න මෙහෙම තමයි ඒගොල්ලෝගේ කාමර අපේ උදේට එනකොට තියෙන්නේ. Leash is slack, but her spirit pulls. She's got the energy of 1,000 bulls. She runs, she spins like she's got no plan, but she's the queen of this wild land. She's a ball of joy, oh what a sight, chasing dreams in the morning light. A bark, a leaf, a wax so sweet, my little thief always begging for treats. She's a ball of joy, oh what a sight, chasing dreams in the morning light. A bark, a leaf, a wax so sweet, my little thief always begging for treats. She's the sunshine in my rainy days, a furry whirlwind with her playful ways. She speaks in wolves, but I understand. She's my partner, my best friend. Oh, she's a ball of joy, oh what a sight, chasing dreams in the morning light. A bark, a leaf, a wax so sweet, my little thief always begging for treats. She's a ball of joy, oh what a sight. බෙඩ් එක ලස්සනට හදලා බල්ලගේ ටොයි ටික ලස්සනට තියලා රූම් එක මේ ක්ලීන් කරලා ඉවර කරනවා. අපි ක්ලීන් කරලා ඉවර වුණාට පස්සේ හොටෙල් එකේ රූම් ටික තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ අපේ ඩොග් ෆැමිලි එකක් දාන්න පුළුවන් ලොකු රූම් එකක්. මේ රූම් එකේ සාමාන්‍යයෙන් බල්ලෝ 3 දෙනෙක් 4 දෙනෙක් වගේ දානවා. ඊළඟට මේ වගේ පොඩි රූම් තියෙනවා. මේ වගේ රූම් එකේ සාමාන්‍යයෙන් එක බල්ලෙක් දාන්නේ ලොකු බල්ලෙකුට ඉන්න පුළුවන් මේ වගේ රූම් එකක්. මේ විදිහට හැම එක්කෙනෙකුගේම විස්තර දාලා channel card එක මේ විදිහට අප්ඩේට් කරනවා. ඒගොල්ලොන්ට ගහලා තියෙන වැක්සින් ඕනගේ නම, ටෙලිෆෝන් නම්බර්, ගෙනාපු බෙඩ් අනම්මනම් මේ විස්තර ටික ඔක්කොම මේකේ තියෙනවා. කෑම දීපු විදිහවල් කොම්මාක් කරනවා. මේ රූම් එක සාමාන්‍යයෙන් බල්ලෙක් දාන්නේ රැට විතරයි. ඒ වෙලාවේ සාමාන්‍යයෙන් චූ කරලා හරි කක්ක දාලා හරි දෙමත් ඒක දැකපු ගමන් CCTV වලින් බලන්නේ. ඒක දැකපු ගමන් ඒ වෙලේම අයින් කරනවා. මේ අපිට හදිසියෙවත් බෙඩ් එකක චූ දාලා එහෙම තියුණොත් එහෙම අපි මේ බෙඩ් එක ලොන්ඩරි සෙක්ෂන් එකට දාලා ක්ලීන් කරලා තමයි ආයි මේකට දාන්නේ.